ලස්සන දවසක්. කොහෙද යන්නේ කියලා නේද බැලුවේ? අපි යන්නේ පපඩම් කොළ කඩන්න. මොකක්? ඔව් ඔව් ඔයාට ඇහුණු විදිය හරි. පපඩම් කොළ කිව්වට ඔයා මේ දකින ගහේ නම සමහර පළාත්වල නම් වෙල්බුත්සරණ කියලා කියනවා. තවත් සමහර පළාත්වල මුස්සැන්ද කියලා තමයි කියන්නේ. ඉතින් මේ ගහ රුබේසියේ කියන කුලයට අයිති ගහක්. මේ ගහේ මෙන්න මේ සුදු පාටට පේන කොළ තමයි අපිට අපේ වැඩේට අද ඕනි කරන්නේ. ඉතින් මම මේ ගහේ තියෙන ಗುಣ ටික ඉස්සරහදී කතා කරන්නම්. දැන් එන්නකෝ බලන්න කොහොමද අපි මේකෙන් පපඩම් හදාගන්නේ කියලා. ඔයාලා මේ දකින විදිහට හොඳට මේ කොළ ටික හොද ගන්න ඕනේ. ඊට පස්සේ මේ කොළවල තියෙන තෙත ටික අයින් වෙන්න අපි පොඩ්ඩක් මේක පේපර් එකක කඩදාසියක් මත වේලෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ වැඩේ කරන්න ඕනේ වෙනවා වතුර, කහ, ලුණු සහ පිටි. මෙතනදී ඔයාලට වතුර වෙනුවට පොල් කිරි පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් මේක රසවත් වෙනවා. ඉතින් ඔයා පොල් කිරි එහෙම නැත්නම් වතුර අරගෙන මේකට ඔයා දාන්න ඕනේ පාම් පිටි හෝ හාල් පිටි. ඊට පස්සේ හොඳට මේක මික්ස් කරගන්න. ඒ වගේමයි ඔයා මෙතනදී කහ ස්වල්පයක් ඊට පස්සේ අවශ්‍ය පමණට ලුණු ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. මේ ටික එකතු කරගෙන හොඳට කලවම් කරගෙන අර අපි මුං කැවුම් හදනකොට පිට කවරේ හදන බැටර් එක තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේක හදාගන්න ඕනේ. ඉතින් මේක හදන අතරතුර මම කියන්නම්කෝ මේ මුස්සැන්ද ගහේ තියෙන ප්‍රයෝජන මොනවාද කියලා. මේ මුස්සැන්ද මේ සුදු පාට කොළවල තියෙන ಗುಣ තමයි ඔයාලට අම්ල පිත්ත රෝගය තියෙනවා නම් ඒක සුව කරගන්න හොඳයි. විශේෂයෙන්ම කියනවා පුංචි බබාලාගේ ධාරණ ශක්තිය වැඩි කරනවා. ඒ වගේමයි ඇස් රෝග ස්නායු රෝග සුව කරන්නත් මේක ගොඩාක් වැදගත්. ඉතින් මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට ඔයා අර වේලගත්තු කොළ ටික මේ බැටර් එකේ තවරගෙන ඊට පස්සේ තෙල් ටිකක් මේ අතරතුර ඔයා රත් වෙන්න තියලා තියන්න ඕනේ. ඔන්න ඒ රත් වෙච්ච තෙල් එකට ඊට පස්සේ අපි මේ බැටර් එක තවරගත්ත කොළ ටික දාලා ලස්සනට පපඩමක් විදිහට බෙද ගන්නයි ඕනේ. ඇත්තටම කියන්න වචන නෑ. හරිම ෂෝක් ක්‍රිස්පි එකට මෙන්න මේ විදිහට හදපුවාම මේ පපඩම් එක එනවා. බලන්නකෝ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. මේක ගොඩාක් ගුණ දේශීය ශාකයක පත්‍ර.